Hello guys, මම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ස්කෝල් පික්සල් YouTube channel එක සඳහා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අද මම කියලා දෙන්න යන්නේ ස්කූල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට කොහොමද ඔයගොල්ලෝගේ ෆොටෝස් මෑච් කරගෙන ඒකට ටැග් එකක් දාගන්නේ කියලා. හරි. අපිට මේ සඳහා ටූල් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි ආෆ්ටර් ෂූට් එක සහ ෆොටෝෂොප් එක. ආෆ්ටර් ෂූට් එක සහ ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් කරගන්න හැටි මම පස්සේ වීඩියෝ දෙකක් ගෙනත් දෙන්න. අදට අපි මේ වීඩියෝ එක බලමු. මුලින්ම ඕගොල්ලෝගේ ෆොටෝස් තියෙන තැන හොයාගන්නවා. මගේ නම් මේකට ෆොටෝස් තියෙන්නේ කැමරා ෆොටෝස් එක ඇතුලේ ටෙම්පරරි මෙමරි කියලා තියෙනවා. ඒක ඇතුලේ මට ෆයිල්ස් වගේ තියෙනවා මෙතන. දැන් මම කරන්න යන්නේ මේ ෆොටෝ ටික මුලින්ම හොයාගන්නවා. දැන් අපි හිතමු මෙන්න මගේ ස්ක්‍රැබල් කම්පිටිෂන් එකක් ගැන මම ෆොටෝ ගහලා තියෙනවා ඉස්කෝලේ. මෙන්න මේ විදිහට ෆොටෝස් තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තනිකර මැස් එකක් මේක. කුණු ගොඩක් වගේ වෙන තියෙන්නේ. දැන් මේ ෆොටෝස් ටික අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ ආෆ්ටර් ෂූට් එක ඉන්ස්ටෝල් කරගත්තා. ඕගොල්ලෝ මේ ආෆ්ටර් ෂූට් එක ඩබල් ක්ලික් කරන්න. දැන් ආෆ්ටර් ෂූට් එක ලෝඩ් වෙලා ගමන් තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ආෆ්ටර් ෂූට් හෝම් ස්ක්‍රීන් එක. හරි. දැන් අපි ආෆ්ටර් ෂූට් එක ඕපන් කරගෙන ෆොටෝ එකක් කල් කරන්න කරගමු. දැන් මොකද්ද හිතනවා ඇති? මොකද්ද මම කල් කරන්න කියන්නේ? මොකක් නරකද? නෑ. අපි කල් කරනවා කියන්නේ අපිට දැන් හිතන්න ෆොටෝස් ලක්ෂ 1000 විතර තියෙනවා කියලා. දැන් ඒ ඔක්කොම ටැග් දාලා Facebook අප්ලෝඩ් කරන්න ගියොත් එහෙම ඩේටා එන ගොඩක් යනවා නේ. එහෙම කරන්නත් බෑනේ සාමාන්‍යයෙන්. අපි දැන් කරන්න යන්නේ ඇල්බම් ෆොටෝ එක කල් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් මැනුවල් කල් කරන එක තමයි ගොඩක් ඉස්සර කරේ. දැන් අපි වලුතෙන් ටූල් එක වෙලා තියෙනවා. ඒ ටූල් එක ආෆ්ටර් ෂූට් කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මේ ක්‍රියේට් ඇල්බම් කෙනෙකුට ක්ලික් කරා. හරිද? දැන් මෙතන මම එතන තියෙනවා පේනවාදී raw jpg tiff කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරා. දැන් ඔයාගේ ෆොටෝස් තියෙන ෆෝල්ඩර් එක හොයාගන්න. මම දැන් ලේසි හින්දා මෙන්න මෙතන ලොකේෂන් එක මෙහෙම කොපි කරගන්නවා. ඊට පස්සේ ආෆ්ටර් ෂූට් එකට ඇවිල්ලා මෙන්න මෙතන උඩ මේක පේස්ට් කරගෙන එන්ටර් කරනවා. දැන් බලන්න පුළුවන් මෙතන තියෙන ෆෝල්ඩර්ස් ටික. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔයාට දැන් මෙතන තියෙන ෆොටෝස් ටික ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මෙතන input this folder කියලා දානවා. ඊට පස්සේ ටික වෙලාවකින් මේක ලෝඩ් වෙනවා. ඔයාට පේනවා දැන් මෙතන එනවා what is type of shoot this is කියලා එනවා. ඕගොල්ලෝ මෙතන මගේ ෂූට් එක මොකද? දැන් මම මේක ස්කූල් ඉවෙන්ට් එකකින් ස්කූල් ඉවෙන්ට් එක දානවා. හරිද? දැන් ඔයාලට බලන්න පුළුවන් ෆොටෝ එක ලෝඩ් වෙනවා. පොඩ්ඩක් ඉන්න මේ මෙටාඩේටා එක ලෝඩ් වෙනවා. හරි. දැන් මෙටාඩේටා එක ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන කලින් කෙනෙක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන start කලින් කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරා. දැන් නම වෙනද AI ඔටෝමේටඩ් කලින් AI ඇසිස්ටන්ට් කලින් මැනුවල් කලින් ඔයාට මේ දෙක නම් පොසිටිව් රෝල් එක කරනවා. අද ෆුලි ඔටෝමැටික් එක ඒ කියන්නේ දේශිම ක්‍රමේ කරන්න තමයි යන්නේ. ඔයා මෙතන දැන් AI ඔටෝමේටඩ් කලින් කෙනෙක් උඩ ක්ලික් කරන්න. මෙතන ඊට පස්සේ මම නම් ස්ටෑන්ඩඩ් තමයි රෙකමන්ඩ් කරන්නේ. ඔයගොල්ලෝ ෆොටෝ ඒ කියන්නේ ලොකු ඉවෙන්ට් එක ලොකු ගොඩක් ෆොටෝස් තියනවා. ඒ කියන්නේ ඔයාලට ෆොටෝ පොඩ්ඩයි නම් ඕනේ මෙතන view දාන්න පුළුවන්. ඊට වඩා ගොඩක් අඩු නම් extreme. ඒ කියන්නේ ෆොටෝ ඔයාට ගොඩක් ඕනේ ෆොටෝස්. වෙඩින් එකක වගේ නේ ගොඩක් එපේ. ඒ මොකද? ඊට පස්සේ මෙතන ස්ටාර්ට් කලින් දා. මේක දැන් මෙතන ලෝඩ් වෙනවා. හරි. දැන් අපිට බලන්න කලින් ප්‍රොසෙසස් යනවා. මට කරගන්න ඕන හින්දා මේ වැඩේ මම ෆොටෝ පොඩ ෆෝල්ඩර් එක මාරු කරගත්තා. මොකද ඔයගොල්ලන් ටග් ගාලා මේක කරන විදිහ පෙන්නන්න ඕන හින්දා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට දැන් ෆොටෝ තෝරලා වෙලා තියෙනවා. මම දැන් දෙකයි දැන් මොකද ටග් ගාලා ඕන හින්දා ඔයගොල්ලෝගේ සාමාන්‍යයෙන් මේක low spec නම් පැයක් දෙකක් විතර යනවා. සාමාන්‍යයෙන් Intel 14 gen එකක් තියෙනවා නම් විනාඩි 20කින් විනාඩි 10කින්ම ඉවර කරගන්න පුළුවන්. හරි. මෙතන ඔයගොල්ලෝ මෙතන accept කියන ටික් එක දාගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන export ඔයගොල්ලෝ ෆොටෝ ගන්න පෙන්නයි ෆොටෝස් කියලා තියෙනවා. ඒක ඊට ක්ලික් කරා.
ඊට පස්සේ මෙතන export to folder ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන එනවා. ඕගොල්ලෝ කරන්න ඕනේ දැන් මෙතන මේ දෙක දාන්න තියෙන ඔය by default එනවා කොහොමවත්. ඊට පස්සේ මෙතන move photos දාන්න. ඊට පස්සේ මෙතන rename කියන එකට දාන්න. ඕගොල්ලෝ මෙහෙම දාන්න. මම දැන් ඔතන ඕගොල්ලන්ට කැමති capital name එකක් දාන්න ඕන. මම දැන් ADCI කියලා දාලා මෙතන 0001 මෙන්න මේ 001 කියන එක 0001 කියන එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ටයිප් කරගන්න ඕනේ මෙතන. මෙන්න මෙතනට ඕගොල්ලන්ට ඕනේ නමක් දාන්න පුළුවන්. හැබැයි ඔක්කොම අකුරු කැපිටල් වෙන්න ඕනේ. දැන් මම මෙතනට දාන්න මගේ නමක්. දැන් මෙතන ADC මේක තමයි මගේ මේ ෆොටෝ වල නම. ඒ වෙනවා මෙතන මේක දාගන්නවා. දැන් මෙතන move ෆොටෝ මේ ෆොටෝ ගන්න වෙන්න මොකද අඩු ගාණක් කියලා මම දැන් ඔයගොල්ලෝ පෙන්නන ඕන හින්දා කරේ මේක. හරි. ඊට පස්සේ බලන්න මෙතන ඕගොල්ලෝ මේ ෆොටෝ ටික කල්දනම් පස්සේ ඕගොල්ලෝ දැන් අර කලින් හිටපු ලොකේෂන් එකටම යන්න ඕන. හරි. දැන් මම ඇවිල්ලා තිනවා අපි කලින් කල් කරගත්ත ෆොටෝ සෙට් එකට. මම මේක කලින් කල් කරලා තිබ්බේ. හරි. දැන් මෙතන highlights කියන එකට යන්න. මේක මෙහෙම කොපි කරගන්න. sorry කට් කරගන්න. කට් කරගන්න මෙහෙමයි. මේක right click කරලා කට් කරගන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි control එක X එක බන එක. හරිද? ඊට පස්සේ එතන edit ගිහින් දෙන selected කියලා folder එකක් තියෙනවා. සමහර කට්ටියක selected විතරක් තියෙනවා නම් මේ වැඩේ කරන්න ඕනේ නැහැ. සමහර කට්ටියගේ highlight විතරක් තියෙන කටක් වෙලාවක් තියෙනවා. ඒක කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ඒක කරන්න ඕනේ highlights උයි selected උයි දෙකම තියෙනවනම්. ඊට පස්සේ මේක selected එකටම දාගන්න. මේ දේ මේක paste කරගන්න. හරි. දැන් ස්කූල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ලොකුම වෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේවල ටැග් දාන්න කියලා. බුදු අම්මෝ ටැග් දාන්න ගියාම තියෙන කරදරේ නේද? හරි. දැන් ටැග් දාන විදිහ මේක ඉගෙන ගමු පොඩ්ඩක්. හරි. ඔයගොල්ලෝ මුලින්ම මෙතන Photoshop එක ඕපන් කරගන්න. මම තියෙන්නේ Photoshop CC 2019. ඒ ගමන් අතරේ ඕගොල්ලෝ පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ ටෙම්ප්ලේට් එක හදා ගන්න ඕනේ ඕගොල්ලොන්ගේ Photoshop work වලට. ඊට පේනවාදී මම මෙතන ටෙම්ප්ලේට් එකක් හදාගෙන තියෙනවා. පොඩ්ඩක් ඉන්න පොඩි කරලා. බලන්න පුළුවන් මෙතන ටෙම්ප්ලේට් එක මෙන්න මෙයාගේ ටෙම්ප්ලේට් එකක් ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. මම ටෙම්ප්ලේට් එක ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද මේක හදාගන්න කියලා. මේ ටෙම්ප්ලේට් එක හදාගන්න විදිය මම සෙකන්ඩ් වීඩියෝ විදියට මම කරනවා මේ කොහොමද මේ ටෙම්ප්ලේට් එක හදන්නේ කියලා. ඊපස්සේ third and fourth වීඩියෝ වලට Photoshop එක ඉන්ස්ටෝල් කරගන්න විදියයි තවද කොහොමද after shoot එක සම්පූර්ණයෙන්ම ලීගල් නොමිලේ පාවිච්චි කරන්න කියලා. හරි. ඔයාලට බලන්න පුළුවන් wait a seconds. Okay. Don't think how much is this thing. This is my banner. Okay. You want to go open and ඕගොල්ලෝ දැන් මෙතන ඕගොල්ලෝගේ banner එක sorry tag එක select කරගන්න ඕන. දැන් මම PSD එක විතර මම save කරලා තියෙන්නේ. මෙතන tag එක open කරගන්න. මම tag එක open කරගෙන මෙතන උත්සවයේ type මේ උත්සවයේ type කරන්න කියලා දාලා තියෙන තැන ඒ කියන්නේ මම හිතන්නේ මේක එන්න ඕනේ. මෙන්න මේක උඩ ක්ලික් කරලා බලන්න ඒක නේ පල්ලෙහාට. හරි මේක උඩ ඩබල් ක්ලික් කරන්න. එන්න මෙතන උත්සවයේ type කරන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිලකුරු පාවිච්චි කරොත් එහෙම මේක කරන්න අමාරුයි. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ software එකක් තියෙනවා Google ගිහිල්ලා ගහන්න සිංහල sorry මේ ලයින් චිත්‍රන මාරුන් කරන් තියෙන්නේ Windows එකයි space bar එක ඔබන්න. දැන් මෙතන සිංහල Unicode sorry සිංහල font convert
and ඕගොල්ලෝ මෙතන යන්න source rock කියලා තියෙනවා. මම මේක වීඩියෝ description එකට දාන්නම් ලේසි වෙන්න. හරි. ඕගොල්ලෝ බලාගන්න පුළුවන් මෙන්න මේ software එක download කරලා install කරගන්න. ඔව් මම හිතන්නේ ඒක අමාරු වැඩක් කියලා. ඒක මම මෙන්න මේ සිංහල key helper කියන software එකත් install කරගන්න. මේ දෙකම අනිවාර්යෙන් ඕගොල්ලෝ install කරගන්න ඕනේ software දෙක. හරිද? දැන් මම මෙතන සිංහල key help එක open කරගන්න මුලින්ම මේ ඇප් එක ගන්න තෝ කරන්න පුළුවන් දේකුත් තියෙනවා. මේක පොඩක් අමාරුයි ඉන්ටර්නෙට් නැත්තම්. මොකද හෙලකුරු පාවිච්චි කර කරන්න ගියොත් ඒක පොඩක් අමාරු වෙනවා ඔන්ලයින් එකේ. ඩේටා නැත්තම්. හරි. මෙතන ආයෙසරක් මම සිංහල කියලා ගහගෙන සිංහල ෆොන්ට් කන්වර්ටර් එක ඕපන් කරගන්න. මේ software එක සාමාන්‍ය ඔයගොල්ලෝගේ කම්පියුටර්ස් වල අනිවාර්යෙන් තියෙනවා software එකක්. photography සහ සිංහල typing කරන කට්ටියට මම අර word වල type කරනකොටත් recommend කරනවා සිංහල key help එක front කන්වර්ටර් එක අනිවාර්යෙන් තියාගන්න කිව්වා. මෙතන ඔයගොල්ලෝ convert කියන එක දාන්න. ඊට පස්සේ Windows එකයි space bar එක ඔබලා හෙලකුරු වලට මාරු කරගන්න. ඊට පස්සේ මෙතන Unicode කියන එකේ ඔයගොල්ලෝ event type කරන්න. මම දැන් මෙතන bin බින්නර පෙර පෝය සටහන් පෙර පෝය වැඩ සටහන ඕකේ මෙතන බින්නර පෙර පෝය සටහන කියලා දාගත්තා. ඊට පස්සේ මෙතන එනවා එකක්. මෙන්න මෙතන copy කරන බටන් එක ගාගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ හොච්ච type කරන මේකන paste කරගන්න. මෙතන දැන් පොඩ්ඩක් පොඩි වගේ පේනවා. ඒක ඉතින් මම මේක පොඩ්ඩක් ලොකු කරගන්නවා. ඕකේ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙහෙම දෙයක්. මේක export කරගන්න. මම යරි ආවා. මම quick export at png කියන එක දානවා. all just location එක select කරගන්න මම save කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මම මෙතන file export එකට ගිහිල්ලා save කරගත්ත තැනට යන්න. මෙතන මෙන්න ෆොටෝ එක select කරලා මේ විදිහට මේ ෆොටෝ එක ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන edit කියන එක ක්ලික් කරන්න. මේක Photoshop එකෙන් කරන්න පුළුවන්. පොඩි step ටිකක් වැඩි වෙනවා. ඒකින් තමයි මම මේ ෆොටෝ එක පාවිච්චි කරන්නේ. Windows ෆොටෝ අප්ට ගොඩක් හොඳ මේ වගේ වැඩ වලට. ඕකේ. දැන් මෙතන මේක crop කරගන්න ඕනේ. මෙන්න මෙතනටම මේ පොඩි size එකකටම. ඊට ඕලන්න පුළුවන් crop කරගන්න. ඕකේ. ඉතින් crop කරගත්තාන් පස්සේ මේක save කරගන්න. දැන් අපේ මේක තමයි අපේ master tag එක. හරි. අපි දැන් යම් Photoshop එකේ master tag එක පාවිච්චි කරලා කොහොමද tag එක දාන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න අනිවාර්යෙන් පොඩි වැඩ වගේක් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මුලින්ම open යන්න. ඊට පස්සේ මේ යන්න ඕනේ ඔයගොල්ලෝගේ අර ෆොටෝ තිබ්බ location එකට. මම දැන් මෙතන තිබ්බ එක ෆොටෝ එකක් select කරගන්නවා. ඕකේ. මම දැන් එක ෆොටෝ එකක් select කරගන්නවා. මම මේ ටික close කරගන්නම්. හරි. මම බලන්න පුළුවන් මේ විදිහට මේක open වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන file යන්න. මෙතන sorry මෙතනට එන්න කලින් පොඩි වැඩක් කරගන්න තියෙනවා. මෙතන window යන්න. දැන් තියෙනවා action කියලා එකක්. මෙන්න මෙතන actions කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන ඊට පස්සේ ඔයගොල්ලෝ නම දාන්න මම නම් PHO photo
සෝරි මේක සිංහලෙන් වදලා තියෙන්නේ ඊචෝ හරි දැන් පොටෝට එකෙන් කියලා මම එක රෙකෝඩ් කරගෙන පුණා දැන් ඔයගොල්ලෝ මේකේ වෙනමක් ක්ලයින්ට් එක මම කරන වැඩේම කරන්න දැන් මෙතන ගිහිල්ලා මෙතන place embedded කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ අපේ මෙන්න මේක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම පල්ලහට දෙක ඔයාලට පේනවනේ මේ විදිහට මේක පල්ලහට අදගෙන මෙන්න මෙතන commit button එක ඔබට ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා layer කියලා බටන් මේක layer කියන flatten image කියන ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන යන ෆයිල් වලට මෙතන save as යන්න save as කියලා මෙතන jpeg දාලා මෙතන මම දැන් තව folder එකක් හදනවා shift එකයි control එකයි n එක ක්ලික් කරලා අර දැන් folder එකක් හදනවා tag කියලා ඊට මෙතන select එකේ ඔයගොල්ලෝ ඕන දැනක save කරගන්න මේක හරි ඕකේ මම දැන් save එකෙන් ක්ලික් කරගන්නවා ඕකේ දැන් ඔයගොල්ලෝ complete හැබැයි මේක ගොඩක් වටින ස්ටෙප් එකක් තියෙනවා ඒක අනිවාර්යෙන් ෆලෝ කරගන්න මේගොල්ලෝ. මෙතන දැන් මුලින්ම මේක ස්ටොප් කරගන්න. හරි. දැන් ඔයාලා horizontal photo එක. but ඕගොල්ලෝ සමහර vertical ඒවාත් අරගෙන තියෙනවා. අපි දැන් horizontal ඒවායි vertical ඒවා වෙන් කරගන්න අපි photos ඒක කරගන්න විදිය බලමු. ඔයාලා මුලින්ම file explorer යන්න. location එකට යන්න. ලොකේෂන් එකට ගිහිල්ලා තියෙන්නේ මේ මුලින්ම ඔයගොල්ලෝ හරිම ලොකේෂන් එකට යන්න සෝරි පොඩ්ඩක් වෙනස් වුණාට තියා ඕකේ මෙතන ආයෙත් මම group by යනවා tags යනවා සෝරි ඒ අතරද මෙතන ඔයගොල්ලෝ group by මෝ ගිහිල්ලා මෙතන බලලා orientation ඕකේ මෙතන ඊටස්සේ group by orientation okay මේ ෆොටෝ ටික සිලෙක්ට් කරගන්නවා okay මේ විදිහට සිලෙක්ට් කරගෙන මේක කට් එකක් දාගන්න ඊට පස්සේ මම මෙතන new folder එකක් හදා ගන්නවා normal කියලා ෆොටෝ එකක් folder එකක් හදා ගන්නවා මොකද ඔයගොල්ලෝ මෙහෙම කරේ නැත්නම් අනිවාර්යෙන් ඔය vertical photo එකට පට්ට කැත විදිහට තමයි tag එක වදින්නේ. ඒකට මතකන තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මෙතන යන්න මේ දැන් අපි ඊළඟ වැඩේ කරන්න කලින් මේ තියෙන හැම ටැබ් එකක්ම close කරන්න Photoshop එකේ. okay දැන් මෙතන files යන්න. sorry file මෙතන යන්න automated මෙතන යන්න batch freezing දැන් මෙතන set 1 නෙවෙයි sorry set 1 එකේ මෙතන බලන්න එතන photo tagging කියලා තියෙනවා අනිවාර්යෙන් මේකම ක්ලික් කරගන්න මේ කියන්නේ ඔයගොල්ලෝ නම දෙන්න මොකද්ද ඒක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙතන choose යන්න choose කියලා ඔයගොල්ලෝ photo location එක කියන්නේ අර photos ටික දැම්මේ ඒක හොයා ගන්න ඕන මම ගිහලා camera photos temporary memory binary poය selected normal okay මේක ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන destination කියන එක choose කරන්න ඊට පස්සේ මෙතන back ගිහලා tag කියන folder එක select කරන්න okay දැන් එතන okay කියන එක ඔබ this very simple okay දැන් tag වෙනවා බලා ගන්න පුළුවන් දැන් මම tag page photo ටැප් වෙන්න නැහැ අර export එක වෙච්ච තැන ඔයාලා බලා ගන්න පුළුවන් අපි කලින් tag එක save කරා මෙතනට ඔයාලා වුණා එකින් එක හැම එකටම tag එක වදිනවා පට්ට ලේසි මේක සෑහෙන කාලෙ ඉතුරු කරන්න වැඩක් වෙන මෙතන මම දැන් view එක extra large දාගන්න හැම photo එකටම tag එක වදිනවා අපි මේ tag එක බෙදලා ඉවරනකල් ටිකක් කළා Thank you.
හරිද? අපි මෙහෙම තමයි අපි අන්තිමට ෆොටෝස් ටික දාගන්නේ. හරි. මං ඕගොල්ලන්ට කියන ආරාධනා කරනවා මේවට කමෙන්ට් එකක් දාන්න. තව ඔයාලට ඉදිරියට අවශ්‍ය වීඩියෝස් මොනවද කියලා. මම ආදිත්‍ය දෙව්නෙත් from School Pixel LK. Bye guys. ඉදිරියට වීඩියෝ අවශ්‍ය නම් මට කියන්න. කමෙන්ට් එකක් දාගෙන ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. මට සපෝට් එකකුත් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා